हरिश्चंद्र कनुसे अदयगन Hi guys, welcome back to my YouTube channel. ඉතින් වෙනද වගේම ඔයාලව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මම. නම් ඉතින් අද නිවාඩු දවසක් නිසා මම දවස පටන් ගත්තේ උදේ 10ත් පහු වෙලා. ඒ කියන්නේ මම උදේ නැගිටින කොටත් වෙලාව 9 පහු වෙලා. අද උදේ මට චොක්ලට් පාර්සල් එකක් හම්බුණා. ඉතින් ළමයි ඔයාලා වගේම තමයි චොක්ලට් පාර්සල් එකක් හම්බ වෙනවා කියන්නේ ඉතින් ගෑනු ළමයිට ඊට වඩා දෙයක් නැහැ නේද? මම මුලින්ම try කරේ කාලයක් TikTok එකේ viral ගියපු ඩුබයි චොක්ලට් එක. මේක ඔරිජිනල් එකද කියලා නම් දන්නේ නැහැ. හැබැයි කෑවා රසයි. ලොකු අවුලක් නැහැ. අද උදේ නම් මට ලොකුවට වැඩක් තිබුණේ නැහැ. හැබැයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ පොඩි වැඩ වගේකට යන්න. දැන් වෙලාව 1:00ට 2ට විතර ඇති. අද රෑ වෙලා යන්න තියෙනවා බණ ගෙදරක. මම ඉතින් ලොකුවට මේකප් එකක් දාගන්න නැහැ. මොකද ආපහු අපිට ඇවිල්ලා යන්න ටයිම් එකක් නැති නිසා මේ යන ගමන්ම ඒකටත් යන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ අපි. අපි මුලින්ම ගියා ක්‍රීම් බඩු වගේක් ගන්න තිබුණා නංගිට. ඒ ටික ගන්න කියලා ගියා කොස්මෙට් එකට. ඒ ටික අරගෙන ඊට පස්සේ අපි යනවා ලන්ච් එක ගන්න. අපි අද ලන්ච් ගත්තේ කුරුණෑගල හොට් ඇන්ඩ් ප්ලේට් එකේ. එතන කෑම නම් මාරම රසයි ළමයි. කොච්චර රස වුණත් ඉතින් මේක මට ඉක්මනට කන්න වුණා. මොකද අපි ෆිල්ම් එක බලන්න යන්න ටයිම් දාගෙන තිබුණේ 4:30ට තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ. අපි මෙතනට ලන්ච් ගන්න එනකොටත් 4ට විතර ඇති. ඒ කියන්නේ මට මේ රයිස් එක ඉක්මනට කන්න වුණා. අපි ආවේ කුරුණෑගල ඉම්පීරියල් එකට. ධර්මයුද්ධයේ ෆිල්ම් එක රිලීස් වුණානේ 22 වෙනිදා. ඉතින් අපිත් ආවා ඒක බලන්න. 4:30ට තමයි ටයිම් එක තිබුණේ. එනකොටත් මාරම සෙනගක් හිටියේ. අපි නම් හිතුවේ අද ෆිල්ම් එක බලන්න බැරි වෙයි කියලා. ඒ තරමට සෙනග. කොහොම හරි අපිට බයික් එක නවත්ත ගන්නවත් ඉඩක් තිබුණේ නැහැ. ඒ තරමට පුදුම සෙනගක් හිටියේ. ඔයාලට මේ පේනවා වගේම තමයි.
හැබැයි ඉතින් කොහොම හරි ටිකට් දෙකක් අරගෙන අපි දෙන්නත් ආව ෆිල්ම් එක බලන්න. ඇත්තටම එක මාරම ෆිල්ම් එකක්. කතාවේ අවසාන වෙනකන් හිතා ගන්න බෑ කොහොමද එහෙම වුනේ කියලා. ඒක නම් ඉතින් මාර ෆිල්ම් එකක් ළමයි. බලපු කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. බලපු නැති කට්ටිය ඉන්නවා නම් ගිහින් බලන්න. ඒක කියන්න වචන නැහැ. ඒ තරම් සුපිරි ෆිල්ම් එකක්. අද ඉගෙන ගන්නවා නීතියට තමුසේ කොච්චර කරු කරනවද අන්න ඒක. මේක මිනිහට ධර්ම යුද්ධයක්. මිනිහා දන්නවා එක්ක මිනිහා මේක කොහොම හරි 6:30ට ඉවර වෙන්න තිබුණ ෆිල්ම් එක ඉවර වෙද්දි 7ක් පහු වෙලා අපිට ඊට පස්සේ දැන් 7ට බණ ගෙදර යන්න තිබුණත් 7 පහු වුණ නිසා ඉවරුණ ෆිල්ම් එක ඉවරුණ ගමන්ම අපිට තිබ්බේ පුළුවන් තරම් ඉක්මනට දැන් බණ ගෙදරට යන්න. අපි මෙහෙට එනකොට රෑ 8ක් පහු වෙලා කොහොම හරි අපි එනකොටත් බණ පටන් අරගෙන තමයි තිබුණේ. මේ ගෙදරක ස්වාමියාට එරෙහිව හොරහිතින් ගෙදරකට ආවොත් හපනවා. උඩ දැනෙනවා. ඒ හිප්නොටිසම් මැග්නටිසම් කියලා දෙකක් තියෙනවා. දැන් ඔය බොඩි ලැන්ග්වේජ් කියලා එකක් තියෙනවා. මම නම් ඉතින් බණ ඉවර වෙනකන් කරේ මේ බව්වන්ගේ දාංගලේ බලාගෙන හිටපු එක. එහෙනම් අදට ගිහින් එන්න. ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. බයි. සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ පව්. Taman දන්නේ නැහැ.